කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. එන්න අදත් මාත් එක්ක යන්න එළියට. ඉතින් මුලින්ම අපි වාහනයක් දාගෙන මේ යන්න තමයි හදන්නේ. දැන් වෙලාව උදේ 9:08 10ට විතර ඇති. බලන්නකෝ ඉතින් අහසේ ලස්සන. මං හරිම ආසයි ඉතින් මේ උදේ වරුවට මෙහෙම අහස දිහා බලාගෙන යන්න. මෙහෙම ඉතින් අහස දිහා බලාගෙන යද්දි ඉතින් අමුතුම හැඟීමක් තමයි දැනෙන්නේ. මිනිත්තු 20ක රයිඩ් එකකට පස්සේ අපි shopping mall එකට ආවා. ඉතින් බලන්නකෝ මේ shopping mall එක ඉතින් දැන් මම ලෑස්ති වෙලා තියෙන්නේ ක්‍රිස්මස් එකට. shopping mall එක විතරක් නෙමෙයි මේ ආවට හැම තැනම ඉතින් ක්‍රිස්මස් එකට දැන් ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් mall එක ඇතුළට ආවා. ඉතින් ආවට පස්සේ තමයි දැක්කේ සමහරක් shops open කරලත් නැහැ. ඒ කියන්නේ මං ඇවිල්ලා උදෙන් වැඩිද මන්දා. ඉතින් මං මෙන්න මේ shop එකට මුලින්ම ගියා. ඉතින් ඒකේ ගොඩාක් දේවල් තිබුණා. ඉතින් මං ගොඩක් වෙලා මේ shop එකේ ඉතින් shopping කරා. ඉතින් ඔයාලා බලන්නකෝ. ඉතින් මේ ඉන්නේ මම. මේ තියෙන මගේ outfit එක. ඉතින් මෙතන boots, shoes ලොකු collection එකක් තිබුණා. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සන shoes එහෙම තිබුණා. ඉතින් මට නම් ඉතින් මිරර් එකක් පේන්න බෑ. ඉතින් ඒක ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප්ස් ගන්නම තමයි මට නම් හිතෙන්නේ. ඔයාලටත් එහෙමද? මං ඉතින් ක්‍රිස්මස් එකට කුකීස් හදන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් මට ඒකට අවශ්‍ය කරන කටර්ස් ටිකක් ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මෙතන තිබුණා. ඉතින් මං එතනින් ඒ කටර්ස් ටික ගත්තා. ඉතින් බලන්නකෝ මෙතන හරිම cute accessories ටිකක් තියෙනවා. මේ kitchen accessories හරිම cute. බලන්න මේක. අනේ. තව මම මෙතන දැක්කා ක්‍රිස්මස් එකට දෙන්න පුළුවන් විදිහට යාලා gift hampers. එතකොට එක gift items වර්ග ලස්සනට wrap කරලා නැත්තම් boxes වල දාලා ඒ වගේ තියෙනවා. එතකොට හරිම ලේසියිනේ. අරගෙන දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් තව ක්‍රිස්මස් ඩෙකෝස් හැම දේම මෙතන තිබුණා. ඉතින් මං ගොඩක්ම අද දවසේ ආවේ මට වින්ටර් ජැකට් එකක් ගන්න. ඉතින් ඒක එතන තිබුණේ මට හරියන එකක්. ඉතින් මං එතනින් මට අවශ්‍ය කරන බඩු ටිකක් අරන් එළියට ආවා. ඉතින් බලන්නකෝ මම මේ අදී මම මේක දැක්කේ මෙතන ලස්සනට ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් එකේ අර විදිහට ලස්සනට සරසලා එතන ඒක විතරක් නෙමෙයි එතන සැන්ටා කෙනෙකුත් ඉන්නවා. එතන ෆැමිලිස් ඇවිල්ලා ඒ සැන්ටාත් එක්ක ෆොටෝස් ගන්නවා. ඉතින් මෙන්න මේ ෂොප් එකට තමයි මම ඊළඟට ආවේ මට ජැකට් එකක් බලන්න. ඉතින් බලමු මට හරියන ජැකට් එකක් මෙතන තියෙයිද කියලා. මොකද මං ගාව දැනට තියෙන ජැකට් එක නිකන් පින්ක් වලින් තියෙන්නේ. මොකද මන් දන්නේ මට නිකන් හිතේ යන්නේම නිකන් පින්ක් වලට තමයි ඉතින්. ඉතින් ඒ පින්ක් ජැකට් එක දැන් මට නිකන් හරියන්නේ නැහැ වගේ හිතුන හින්දා මට හිතුණා මේ පාර මම බ්ලැක් ජැකට් එකක් ගන්න ඕනේ කියලා.
ඉතින් මම මේ ජැකට් එකක් බලන්න තමයි ආවේ. ඒත් ඉතින් මෙතනට ඇවිල්ලත් මට හිත යනවා පින්ක් ජැකට්ස් වලටම තමයි. මේ දවස්වල ගොඩාක් ෂොප්ස් වල බ්ලැක් ෆ්‍රයිඩේ සේල් යනවා. ඒ හින්දා ගොඩක් අඩුවට සමහර තැන්වල හැමදේම අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මං තෝරගත්තේ මෙන්න මේ ජැකට් එක තමයි මේ බ්ලැක් ජැකට් එක. ඒකේ මං ඇඳගෙන ඉන්නේ මීඩියම් එක, අතේ තිබුණේ ස්මෝල් එක. ඊට පස්සේ ඉතින් ආපහු ඒක චේන්ජ් කරා. මං කොහොම හරි ගත්තේ සයිස් එක ස්මෝල්. මේ තියෙන මේ විදිහ තමයි තියන්නේ. කියන්න බලන්න ලස්සනයිද කියලා. ඊට පස්සේ මම ඒක අරගෙන වෝල්මාර්ට් එකට ගියා. මට ඒකේ ක්ලිප් එකක් පොඩ්ඩක් ගන්න අමතක වුණා. ඉතින් මොකද මගේ බොඩි ලෝෂන් එක ඉවරයි. මට බොඩි ලෝෂන් එකක් ගන්න තමයි මං ගියේ. මං යූස් කරන්නේ මේක නියුට්‍රොජිනා එකේ බොඩි ලෝෂන් එක. ඊට පස්සේ ඉතින් මං එතනිනුත් තව පොඩි දේවල් ටිකක් ගත්තා. මේක බලන්නකො මෙතන තිබුණ හරිම කියුට් වෝෆල් මැෂින් එකක්. මං ඉතින් ඒකත් නිකන් ගත්තා. ඒක හරිම කියුට් නිසා. ඊට පස්සේ එතනිනුත් අපි බඩු ටික අරගෙන මෙන්න මේ පොඩි වෝල්මාර්ට් එක ගාවමයි මෙන්න මේ මේක තිබුණේ. මෙතනින් මේක ෆුවා කියන එකක්. ඒක නිකන් තියන්නේ නිකන් ඔන්න ඔය වගේ වොෆල්ස් වලින් කරන දේවල්. එතකොට පැන්කේක්ස් ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් මම ඕඩර් කරේ මෙන්න මේ ටික. ඉතින් හරිම රසයි. මෙතන මට නම් මතක නෑ මොකද්ද මං ඕඩර් කරේ කියලා. මේක මං හිතන්නේ මොකක් හරි චීස් ඇන්ඩ් හැම් සේවරි එකක්. අරක ස්වීට් එකක්. ඒක ටිරමිසු වොෆල් එකක් තියෙන හිතන. ඉතින් ඔය ටික තමයි මං ඕඩර් කරේ. එතකොට ඩ්‍රින්ක්ස් එකට ගත්තේ අපේ ෆුවා ඒගොල්ලන්ගේ සිග්නේචර් ඩ්‍රින්ක් එකක්. ඒකත් රහයි. හසරදි කෝලමු අමතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ උමරදරේ නුවන් පිරිතුරන් සුන්දට හාරිති උදයි ජීවිතේ කෙකුල කියාදරේ. ඉතින් මම මේ මෙතනදී ඔයාලට ඉතින් මං අර ගත්ත දේවල් වලින් කියුට් අයිටම්ස් ටික ඉතින් මේ පෙන්නන ගමන් ඉන්නේ. ඔයාලට මං කුකී හදන vlog එකක් ගෙන මං ආසාවෙන් හිතගත්තේ මට කුකීස් හදන්න. ක්‍රිස්මස් කුකීස්. ඉතින් අද දවසට මම මෙච්චරයි shopping කරේ. එහෙම ලොකු දේවල් ඉතින් මං ගත්තේ නැහැ. කිචන් එකට අවශ්‍ය කරන දේවලුයි ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි මම ගත්තේ. ඉතින් අද දවසට ඉතින් මෙච්චරයි. කොහොමද ඉතින් මගේ vlog එක? මොකද මේක මගේ first vlog එක. පොඩි අඩුපාඩුකම් ඇති. ඉතින් ඒවා ගණන් ගන්න එපා.
එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. මගේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්. බයි බයි.